මොකද ඔයාලා බොන්නේ නැද්ද? නෑ ප්‍රොෆෙසර් මේ. හොඳයි. මම දැක්ක හොඳ කම්පිටිෂන් එකක් තිබුණා හැමෝම අතරේ. හොඳයි. හැමෝම උනන්දුවෙන් කරා. very good. හරි. මට විනාඩියක් දෙන්න මට ටක් ගාලා white board එකට එන්න. හොඳයි. අද හැමෝම උනන්දුවෙන් කරා. අපි next week එකෙත් මීට වඩා තව හොඳට මේකට face කරමු. ප්ලේස් එකක් ආවේ නැති වුණාට දුක් වෙන්න එපා. හරිද? සෑහෙන දේවල් තියෙනවා. අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. ඔයාලා දුක් වෙන්න එපා. ඔයාලා තාම පුංචි ළමයිනේ. ප්‍රශ්නයක් බැරි වුණා. අර මේකේ මාක්ස් අඩු වුණාට එහෙම දුක් වෙන්න එපා. හැම දෙයකම අර හොඳ පැත්ත ගැන හිතන්න. මට මේ කතාවක් මතක වෙනවා මේ කියන්න වෙලාවත් මම ටංගල් කියන්න. මේ ඔයාලා ඉතින් පුංචි ළමයි හින්දා ඉතින් මේව දැනගන්න එකත් හොඳයි. දැන් එක ඔන්න ළමයි ටිකක් ඉතින් O level කළා A level කළා හරිද ඊට පස්සේ දැන් කැම්පස් එකේ ඩිග්‍රී එකක් කළා දැන් හොඳට පාස් වෙලා ඉතින් දැන් ළමයි කීප දෙනෙක් යාළුවෝ කීප දෙනෙක් හොඳ ජොබ්ස් කරලා ඉතින් හොඳට ජීවත් වෙනවා ඉතින් මේ යාළුවෝ 3 දෙනා යාළුවෝ 4 දෙනෙක් කියලා කියමු ඔන්න යාළුවෝ 4 දෙනා හොඳ එක්සිකියුටිව් ජොබ්ස් මේ යාළුවෝ +1 එකක් කරනවලු ලංකාවේ සෑහෙන වැදගත් ගවර්න්මන්ට් ජොබ් එකක් මෙයා මොකක් හරි ප්‍රයිවට් ජොබ් එකක් හරිද මෙයාලා වගේ හොඳ එක්සිකියුටිව් ජොබ්ස් කරන හොඳ දෙකන හොඳට ඉගෙනගෙන O level පාස් වෙලා A level හොඳට පාස් වෙලා යුනිවර්සිටි ගිහිල්ලා ඊට පස්සේ යුනිවර්සිටි එකෙනුත් හොඳ ඩිග්‍රී එකක් කරලා හොඳ ජොබ්ස් කරන දැන් ඔන්න යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. මේ යාළුවෝ 4 දෙනා ආවලු කාලයකට පස්සේ ඉතින් ප්‍රොෆෙසර් කෙනෙක් හම්බ. මේක මේ හිතන යුනිවර්සිටි එකේ කියලා. හරිද? ඔන්න යුනිවර්සිටි එකේ ඉන්නේ ප්‍රොෆෙසර් කෙනෙක් හම්බ වෙන්න ආවලු. ඉතින් ටිකක් ඔය වයසක ප්‍රොෆෙසර්ස්ලා ඉන්නේ. හරිද? ටිකක් රැවුල තියෙන. හරිද? ටිකක් ඔය වයසක ප්‍රොෆෙසර්. හරිද? දැන් මෙයා තමයි ඔන්න ප්‍රොෆෙසර්. ඔන්න මේ ප්‍රොෆෙසර් හම්බ වෙන්න ආවලු. මෙන්න මේ යාළුවෝ 4. දැන් මේ යාළුවෝ 4 දෙනා ආවට පස්සේ ප්‍රොෆෙසර් වලු. කාලයකට පස්සේ නේද හම්. කොහොමද ඔයාලා? ඔන්න මෙයා කතා කරන්න ගා. අම්මෝ ප්‍රොෆෙසර් කියලා වැඩක් නෑ. අපේ කම්පැනියේ වැඩමයි. මේ උදේ ගියාට පස්සේ හවස් වෙනකම් වැඩ ප්‍රොෆෙසර්. සු හැදෙනවා හරිම අමාරු ජීවත් වෙන්න. මාසේ අන්තිමට පඩිය ගත්තාට ප්‍රොෆෙසර් මාරු ඉතින් හරියට මහන්සි. මෙයා ඉන්නවලු මෙයා හොඳ බිස්නස්මන්. අම්මෝ ප්‍රොෆෙසර් මං බිස්නස් එකක් පටන් ගත්තා. නින්දක් නෑ ඉතින්. අරක බලන්න ඕන මේක බලන්න ඕනේ. හරිම ප්‍රෙෂර් එකක් තියෙන්නේ. සමහරලාට බඩු වෙනවා සමහරට වෙනවා. ප්‍රශ්න ගොඩයි ප්‍රොෆෙසර්. කොහොම කියලා. එහෙම. ඔන්න ඊළඟට 3 වෙනයි. 3 වෙනි කෙනා. මෙයාත් ඉතින් මොකක් හරි ගවර්න්මන්ට් ලොකු කම්පැනි එක ගවර්න්මන්ට් එකේ ලොකු පෝස්ට් එකක් කරන එක්කෙනෙක්. හරිද? අම්මෝ ප්‍රොෆෙසර් මේ පුදුම ප්‍රෙෂර් එකක් තියෙන්නේ අපේ මේ ඉන්න මේ පොලිටිෂියන්ස්ලා මේ අපිට ඉෆෙක්ට් කරනවා මෙහෙමයි. අපිට හරි අමාරුයි වැඩ කරන්න. ඉතින් බලන්නකො නේද ලංකාවේ මේ මෙහෙම හදන්න ගියාට හරිම අමාරුයි. ඉතින් කොච්චර try කරත් බෑනේ මේ පගා ගහන්න හදනවා. ඕවා මේවා ඉතින් ප්‍රශ්න ගොඩක් කිව්වලු. ඊට පස්සේ 4 වෙනි එක්කෙනා ආවලු. එයත් ඇකඩමික් හරි නැත්නම් යුනිවර්සිටි එක කොහොම මොකක් හරි උගන්වන එක. අයියෝ මේ ප්‍රොෆෙසර් වැඩක් නෑ මේ ළම දැන් කාලේ ඉන්න ළමයි නම් ඉගෙන ගන්නෙත් නෑ සර් මට හරිම ප්‍රෙෂර් එකක් වෙලා තියෙන්නේ. ඔහොම කියලා දැන් මේ 4 දෙනාම ප්‍රොෆෙසර්ට දුක කියනවලු මෙයාලගේ මේ කරන වැඩව. හරිද? ඊට පස්සේ ඔන්න ප්‍රොෆෙසර් හරි දැන් ඉතින් දුක කතා කරා ඇති. දැන් මහන්සිත් ඇතිනේ. අපි කෝපි එකක් බීලිමුකෝ කියලා ඔන්න ගෙනාවලු කෝපි 4 දෙනාට කෝපි 4ක් ගෙනාවා. හැබැයි කෝපි 4 ගෙනාවේ ටිකක් මේ අමුතු කෝප්පවල. හරිද? එක්කෙනෙකුට මේ කොක්ක කැඩිච්ච කෝප්පයක් හම්බුණාලු. එක්කෙනෙකුට මෙහෙම කඩතොළු තියෙන කඩතොළු හැදිච්ච කෝප්පයක් හම්බුණා. එක්කෙනෙකුට හම්බුණාලු කෝප්පයක්. ඒකේ ඔක්කොම තියෙනවා එතන නිකන් හරි කැත කහට පැල්ලමක් තියෙන මෙහෙම කහට පැල්ලමක් තියෙන කෝප්පයක් හම්බුණා. ඊට පස්සේ අනිත් එක්කෙනාට හම්බුණාලු කොක්කක්වත් නැහැ. ඒකේ මෙතන පොඩ්ඩක් කඩතොළු වෙලා ඔන්න ඔහම කෝප්පවල කෝප්ප 4ක දැන් කෝපි ගෙනල්ලා දුන්නලු ප්‍රොෆෙසර්. දැන් මේ හැම එකේම හරිද? මේ හැම එකෙම ඉතින් හොඳට මෙහෙම ලස්සන්ට මෙහෙම දුන් දාන්න. හොඳ රස්නෙට කෝපි 3ක් තියෙනවා. රස්නෙට කෝපි 4ක් තියෙනවා. දැන් කෝපි 4ක් දුන්නාන් පස්සේ දැන් මේ 4 දෙනා පොඩ්ඩක් කන්ෆියුස් වෙලා මේක බොන්නත් බෑනේ මේ කෝප්ප කැඩිලානේ. අවුල් වගේ පොඩ්ඩක්. ප්‍රොෆෙසර්ට නිකන් අවුලක්වත් ගිහිල්ලාද ප්‍රොෆෙසර්ට ළඟ හොඳ කෝප්ප නැද්ද? මේ කෝප්ප කැඩිලානේ මේ කෝප්ප මොකක්ද දන්නේ නැහැ. මේ කැඩිච්ච කෝප්ප මේ කහටක් තියෙනවා මේ කෝප්ප මෙතනත් කැඩිලා කොක්කකුත් නැහැ. ඔහොම ඉතින් දැන් මේ කට්ටිය හිතා ඉන්නවලු. ඊට පස්සේ ප්‍රොෆෙසර් වලු මොකද ඔයාලා බොන්නේ නැද්ද? නෑ ප්‍රොෆෙසර් මේ පොඩ්ඩක් මේ කෝප්ප කැඩිලා ඒකයි මේ ප්‍රශ්නේ. මොකද්ද මේ කියලා එහෙම. එහෙමද? එහෙනම් ඉන්න. මම හොඳ කෝප් වලට දාන්නම් කියලා
ප්‍රොෆෙසර් ඊට පස්සේ මේ ඔක්කොම ටික ආපහු හොඳ කෝප් වලට දැම්ම. මම හිතන්නේ ඔන්න දැන් ලස්සන කෝප් 4කට දැම්ම. ඔන්න දැන් ලස්සන කෝප් 4කට දැම්ම. දැන් ඉතින් මේ ලස්සන කෝප් 4ට දාද්දි දැන් දාලා දුන්න. දැන් මේ 4 දෙනා ගත්ත ලස්සන කෝප්ප. දැන් මේවා ලස්සන කෝප්ප. හොඳ කෝප්ප 4. දැන් බොද්දි දැන් කෝපි එක නිමිලා. කෝපි එක නිමිලාද. ඊට පස්සේ ප්‍රොෆෙසර් ඇයි බොන්න බෑද? මොකද්ද ප්‍රශ්නේ? නෑ මේ ප්‍රොෆෙසර් මේ කෝප්පේ නම් දැන් හරි. දැන් කෝපි එක නිමිලානේ. බොන්න පොඩ්ඩක් අමාරුයි වගේ මේ. ඉතින් ඔයාලගේ ප්‍රශ්නේ තිබුණේ කෝප්පේනේ. දැන් කෝප්පේ මාරු කරානේ. දැන් බොන්න පුළුවන්. ඒක තමයි ප්‍රොෆෙසර් මේ කෝප්පේ නම් හරි දැන්. හැබැයි දැන් කෝපි එක නිමිලා. ඒක හින්දා මේ අපිට දැන් කෝපි එකේ රස නෑනේ. එහෙම දැන් ඇත්තටම මේ කරේ ප්‍රොෆෙසර් මෙයාලට පාඩමක් ඉගැන්නුවා. මොකද්ද පාඩම? ඔයාලට හිතුණද මේ පාඩම මොකක්ද? හරිද? ප්‍රොෆෙසර් මොකද්ද මේ ඉගැන්නුවේ? මෙයාලා මේ 4 දෙනාට මෙච්චර රස කෝපි 4ක් තියෙද්දි මෙයාලා ફોකස් කරේ මොනවද? මෙන්න මේ කැඩිච්ච දේවල්. මෙයාලට පෙනුනේ නෑ මේකේ තිබිච්ච රස කෝපි එක. රස්නෙට තිබිච්ච කෝපිය. මෙයාලා ફોකස් කරේ හැමතිස්සෙම මේ කැඩිච්ච විලිච්ච ලප ඔන්න ඕවට තමයි ફોකස් කරේ. ඒ කියන්නේ නෙගටිව් පැත්තට තමයි ફોකස්. අර පොසිටිව්ලි හොඳට තිබිච්ච කෝපි 4 එයාලට අමතක වුණා. එයාලා අන්තිමට එයාලට ලස්සන කෝප්ප හම්බ වෙද්දි අර කෝපි එකේ තියෙන ක්වොලිටි එක නැහැ. රයිට්? ඔන්න ඕක තමයි ඉතින් අපිට ගොඩක් වෙලාවට වෙන්නේ. දැන් අපිට ප්‍රශ්නයක් බැරි වෙද්දි, අපිට ප්ලේස් එකක් ගන්න බැරි වෙද්දි, අපිට කොච්චර පාඩම් කරත් සමහර දේවල් බැරි වෙද්දි, අපි ફોකස් කරන්නේ මෙන්න මේ කැඩිච්ච දේවල් වල. හරිද? කැඩිච්ච දේවල් ගැන හිතන්න එපා. ඔයාලට බැරි වුණා නම්, ඔයාලා දන්නවා දැන් මොකක් හරි ප්‍රශ්නයක් කළා ඒක තේරෙන්නේ නැහැ. ඒක බැරි වෙනවා. හැබැයි ඔයා 10 වතාවක් මේ ප්‍රශ්නේ දිහා හොඳට බැලුවා නම් ඔයා දන්නවා ඒ ප්‍රශ්නේ වැරදින ඒවත් ටික හරි නැත්තම් ඒක මෙන්න මේ විදිහට කළා මේක බැරි වෙනවා හරි. ඔයාට පොඩි හරි එක්ස්පීරියන්ස් එකක් එනවා. අන්නේ ඒ එක්ස්පීරියන්ස් එක තමයි මෙන්න මේ රස්නෙට තියෙන කෝපිටි. හරිද? මේ එක පාරට මෙහෙම ඔක්කොම හැමදේම ලස්සන්ට ජීවිතේ මෙහෙම වෙන්නේ නැහැ. බැරි වෙනවා, වැටෙනවා. හරිද? ප්‍රශ්න කරාම බැරි වෙනවා, ගණන් වර්ධිනවා, ප්ලේසස් වලට හරියට සමහරලාට එන්නේ නැහැ. හරිද? ලකුණු අඩු වෙනවා. ඒ හැම දෙයකම අර ලස්සන පැත්ත හිතන්න. ලකුණු අඩු වුණාන් පස්සේ අයියෝ ලකුණු අඩුයි දැන් නම් ඉඳලා වැඩක් නැහැ. ඉතින් මට බෑ මේක මේ කරන්න අයියෝ මට මේ ලකුණු අඩුයි මොනවා කරත් මට ලකුණු අඩුයි නෑ නෑ. මං කියවනේ කැඩිච්ච කෝප් එක ගැන හිතන්න එපා. එතකොට මොකද හිතන්න ඕන? හරි ලකුණු අඩුයි. දැන් මං දන්නවා මට බැරි මොනවද කියලා. මං දන්නවා දැන් මට පුළුවන් මොනවද බැරි මොනවද කියලා. එතකොට බැරි මොනවද කියන එක මං අයිඩෙන්ටිෆයි කරගත්තා නම් මට පුළුවන් ඒ ටික වැඩිපුර ප්‍රැක්ටිස් කරන්න. හරි. දැන් මං දන්නවා ඒක. ඉතින් හොඳට පොසිටිව්ලි හිතන්න. හරිද? හොඳට පොසිටිව් විදිහට හිතන්න. අන්න එහෙම හිතුවයින් පස්සේ තමයි ඔයාලට අර පොසිටිව් පැත්තට යන්න ඒ පාත් එක ඕපන්. ඒකින්ද හැමතිස්සෙම හොඳ දෙයට ફોකස් කරන්න. නරක දෙයට ફોකස් කරොත් අපිට තියෙන හොඳ නැති වෙලා. ඔයාලා අයියෝ මට බෑ කී හිටියොත් ඔයාට පුළුවන් ටික ඔයාට බැරි. අපරාධ. ඒකින්ද හැමතිස්සෙම focus on the positive part. ඔයාලා කොච්චර struggle කරත්, ඔයාලා කොච්චර වැටුණත්, ඔයාලා කොච්චර ලකුණු අඩු වුණත්, ඔයාලා හිතින් වැටෙන්න එපා. අර කියනවනේ කියමනක් තියෙනවනේ. බොක්සින් මැච් එකේදී ඔයා 10ට කවුන්ට් කරත් නැගිට්ටේ නැති වුණොත් විතරයි ඔයා පරාද. ඔයා නැගිට්ටොත් පරාද නැහැ. ඉතින් වැටුණොත් අනිවාර්යයෙන්ම නැගිට. ඒ කරේජ් එක ඔයාගේ හිතේ. හරිද? අපිට එක්සෑම් එකට තව මාස ගොඩක් තියෙනවා. අපිට ඕන තරම් වෙලා තියෙනවා අපිට මේක මැනේජ් කරගෙන ලස්සනට කරගෙන. හරිද? අපිට පුළුවන් හැම වීක් එකේම අපිට හැම සබ්ජෙක්ට් එකක්ම ප්ලෑන් කළා මොකක් හරි ටයිම් ලිමිට් එකක් තියාගෙන ඒ ටයිම් එකට අනිවාර්යයෙන්ම 100% කමිට් වෙලා අපේ පරණ පාඩම් වල ඉඳන් පොඩ ආපහු පාඩම් කරන් එන්න. එතකොට අපිට හැම වීක් එකේම ටික අපේ නොලෙජ් එක වැඩි වෙනවා. අපේ එක්ස්පීරියන්ස් එක වැඩි වෙනවා. right? එතකොට ඔයාලට එක්සෑම් එකට යද්දී ඔයාලා ආයෙ නිකන් රම්බෝ වගේ තමයි. ඕන වෙපන් එකක් තියෙනවා ළඟ. ඕන සබ්ජෙක්ට් එක ඕන නොලෙජ්. අන්න ඒ ලෙවල් එකට කොහොම හරි එන්න. ඔයාලට බැරි නෑ. right? හරි. මට කියන්න උමනා අර සමහර වෙලාවට බ්ලූ කෙට් එකේ කරගෙන යද්දී සමහර ළමයින්ට වැරදිනවා ක්වෙස්චන්ස් වගේ වැටෙන්න එපා. හරිද? වැටුණොත් මොකද කරන්න ඕනේ? නැගිටින්න. වැටිලාම හිටියොත් තමයි පරාද. නැගිටින්න කරගෙන යන්න. ආයි වැටෙන්න කමක් නැහැ. නැගිටින්න නැතොත් තමයි පරාද. හරිද? ඒකින්ද නැගිටින්න හැමතිස්සෙම. හරි. ඕකේ. අපි එහෙනම් යමුද ඊළඟ ක්වෙස්චන් එකට?